තුන්වන පරිච්ඡේදය ජීවිතය සහ මරණය. උදෑසන උදාවන විට ඔවුන්ගේ විඩාව එතරම් දුරු වී නොතිබුණද දවසේ උදාව දැකීමෙන් ඔවුන් මහත් සහනයක් ලැබූහ. ලුණු දැමූ මස්, කෝපි සහ බිස්කට් වලින් සමන්විත සිය සරල උදෑසන ආහාරය ගත් සැනින් ක්ලේටන් සිය නිවස තැනීමේ කටයුතු ආරම්භ කළේය. මන්ද, ශක්තිමත් බිත්ති 4ක් මගින් වනාන්තරයේ සතුන්ගෙන් තමන්ව වෙන් කරන තෙක් රාත්‍රියට කිසිදු ආරක්ෂාවක් හෝ මනසේ සාමයක් බලාපොරොත්තු විය නොහැකි බව ඔහුට වැටහි තිබුණි. මේ ඊතා වෙහෙසකර කාර්යයක් වූ අතර ඔහු තැනුවේ එකම එක කුඩා කාමරයක් වුවද ඒ සඳහා මසකට ආසන්න කාලයක් ගත විය. අබල් 6ක් පමණ විශ්කම්භය ඇති කුඩාලී කොටවලින් ඔහු මෙම කුටිය තැනූ අතර මතු පිට පසට අඩි කිහිපයක් යටින් හමු වූ මැටි යොදාගෙන එම කොට අතර වූ සිදුරු වසා දැමුවේය. කාමරයේ එක් කෙළවරක ඔහු වෙරළෙන් ගෙනා කුඩා ගල්වලින් ගිනි උදුනක් තැනුවේය. ඒවාද මැටි යොදා සවි කළ ඔහු නිවස නිම වූ පසු එහි මුළු පිටත මතු පිටම අබල් 4ක ඝනකම ඇති මැටි තට්ටුවකින් ආලේප කළේය. ජනේලය සඳහා ඔහු අගලක් පමණ විශ්කම්භය ඇති කුඩා අතුසිර සතට සහ තිර සතට යොදා ශක්තිමත් සතෙකුගේ ප්‍රහාරයකට පවා ඔරොත්තු දෙන අයුරින් දැලක් මෙන් ලියුවේය. මෙලෙස කුටියේ ආරක්ෂාවට හානියක් නොවන පරිදි වාතාශ්‍රය ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. ඉංග්‍රීසි අකුරේ හැඩේ වහලය සඳහා එකිනෙකට සමීපව තැබූ කුඩා අතුද, ඒ මත දිගු කැලෑ තනකොළ සහ තල් අතුද අතුරා අවසානයේ මැටි තට්ටුවකින් ආලේප කරන ලදී. තම බඩු බාහිරාදිය ගෙනාලී පෙට්ටිවල කෑලි එක මත එක තබා ඇන ගැසීමෙන් ඔහු දොර නිර්මාණය කළේය. ලී පතුරු එකිනෙකට හරස් අතට සිටිනසේ සැකසු මෙම දොර අඟල් 3ක් පමණ ඝනකම වූ අතර එය කෙතරම් ශක්තිමත්ද යත් ඒ දෙස බලා සිටි දෙදෙනාටම සිනහවක් පහළ විය. මෙහිදී ක්ලේටන් මුහුණ දුන් ලොකුම ගැටලුව වූයේ එතරම් බරැති දොරක් සවි කිරීමට ඔහු සතුව කිසිදු උපකරණයක් නොතිබීමයි. කෙසේ වෙතත් දින දෙකක වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු දෘඩ ලියෙන් විශාල සරණේරු දෙකක් තැනීමට ඔහු සමත් විය. ඒවා ආධාරයෙන් ඔහු දොර සවි කළ අතර එය ඉතා පහසුවෙන් විවෘත කිරීමට හා වැසීමට හැකි විය. වහලය තනා නිම කළ සැනින් ඔවුන් නිවසට පදිංචියට ගිය අතර පිටත මැටි ආලේප කිරීම සහ අනෙකුත් අවසන් කටයුතු සිදු කළේ ඉන් පසුවයි. රාත්‍රියේදී ඔවුන්ගේ ලී පෙට්ටි දොර ඉදිරිපිට ගොඩගසා තැබීමෙන් ඔවුන්ට සාපේක්ෂව ආරක්ෂිත සහ සුව පහසු වාසස්ථානයක් ලැබුණි. ඇඳක්, පුටු, මේසයක් සහ රාක්ක තැනීම සාපේක්ෂව පහසු කාර්යයක් වූ බැවින් දෙවන මාසය අවසන් වන විට ඔවුන් එහි හොඳින් පදිංචි වී සිටියහ. රුදුරු සතුන්ගෙන් එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳ නිරන්තර බිය සහ වර්ධනය වන හුදෙකලාව හැරුණු විට ඔවුන් අපහසුවකින් හෝ අසතුටකින් පසු නොවූහ. රාත්‍රියේදී ඔවුන්ගේ කුඩා කුටිය වටා මහ සතුන් ගොරවමින් සැරිසැරුහ. නමුත් නිතර ඇසෙන ශබ්දවලට ඕනෑම අයෙකු හුරු වන්නා මෙන් ඔහුද ඉක්මනින්ම ඒවාට අවධානය යොමු නොකර මුළු රාත්‍රිය පුරා සුවසේ නිදා ගැනීමට හුරු වූහ. පළමු රාත්‍රියේ දුටු මිනිසෙකු බඳු ඒ දැවැන්ත රූපය මෙන් වූ රූප ඔවුන් 3 වතාවක්ම දුටු නමුත් ඒ මිනිසෙකුද නැතිනම් සතෙකුද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට තරම් සමීපව ඒවා දැකීමට නොලැබුණි. දීප්තිමත් පක්ෂීන් සහ කුඩා වඳුරන් ඔවුන්ගේ මෙම නව අසල්වැසියන්ට හුරු වී සිටියහ. ඔවුන් මීට පෙර කිසි දිනක මිනිසුන් දැක නොතිබූ බැවින් මුල්බිය පහව ගිය පසු වනාන්තරයේ වෙසෙන වනචාරි සතුන් තුල ඇතිවන අමුතු කුතුහලය නිසා ඔවුන් වඩාත් සමීප විය. ඒ අනුව පළමු මාසය අවසන් වන විට සමහර පක්ෂීන් ක්ලේටන් යුවලගේ සුහද දෑත්වලින් ආහාර ගැනීමට පවා පෙළඹී සිටියහ. වඳුරන් කඳු වැටියෙන් පලා එන සෑම අවස්ථාවකම බියෙන් පිරුණු දෑසින් ආපසු හැරී බැලූහ. අවසානයේ ඔවුන් ක්ලේටන් අසල නතර වී කිසියම් අනතුරක් ගැන ඔහුට අනතුරු අගවන්නාක් මෙන් ඉතා කලබලයෙන් කිචිචි ගාන්නට වූහ. අවසානයේදී ඔහු එය දුටුවේය. ඒ කුඩා වඳුරන් මෙතරම් බිය වූ දෙයයි ක්ලේටන් යුවලට මීට පෙර කිහිප වතාවක්ම ක්ෂණිකව දක්නට ලැබුණු ඒ බිහිසුණු රුවයි. එය වනාන්තරය මැදින් පැමිණෙමින් සිටියේ අඩක් කෙලින් වූ ඉරියව්වකිනි. වරින් වර තම මිට මෙල වූ අත්වල පිටුපස බිම තබමින් පැමිණි එම සත්වයා ගැඹුරු උගුරැති ගෙරවුම් හඬවල් සහ වරින් වර බල්ලෙකුගේ බිරුම් හඬට සමාන හඬක් නිකුත් කළේය. ඒ මහ ඇන්ට්‍රොපොයිඩ් හෙවත් මිනිසාට සමාන දැවැන්ත වානරයෙකි. ක්ලේටන් ඒ වන විට සිය කුටියෙන් මඳක් ඈතට ගොස් සිටියේ සිය ඉදිකිරීම් කටයුතු සඳහා ඉතා හොඳ ගසක් කැපීමේ අරමුණෙනි. මාස ගණනාවක් තිස්සේ දහවල් කාලයේ කිසිදු අනතුරුදායක සත්වයෙකු දැක නොතිබූ බැවින් ඇති වූ නොසැලකිලිමත්කම නිසා ඔහු සිය රයිෆල් සහ රිවෝල්වර සියල්ල කුටිය තුලම තබා පැමිණ තිබුණි. දැන් මේ දැවැන්ත වානරයා පඳුරු කඩාගෙන තමා දෙසටම කඩා වදින බවත් ඌ එන දිශාව නිසා තමාට පලා යාමට ඇති මඟ ඇහිරී ඇති බවත් වැටහුණු විට ක්ලේටන්ගේ කොඳු නාරටිය දිගේ බියකරු සීතලක් ගලා ගියේය. පොරවක් පමණක් අතැතිව සිටින තමාට මෙම දරුණු රාක්ෂයා සමග සටන් කර ජය ගැනීමට ඇති අවස්ථාව ඉතා අඩු බව ඔහු දැන සිටියේය. දෙවියනි, ඇලිස්ට මොනවා වේද? ඔහුට සිතුනි. කුටිය වෙත ළඟා වීමට තවමත් සුළු අවස්ථාවක් තිබුණි. ඔහු වහා හැරී ඒ දෙසට දිව ගිය අතර වානරයා තමාට බාධා කළහොත් වහාම ඇතුළට ගොස් මහ දොර වසා ගන්නා ලෙස සිය බිරිඳට කෑගසා පැවසුවාය.
ඇලිස් ආර්යාව කුටියෙන් මඳක් ඈතින් වාඩි වී සිටි අතර ඔහුගේ කෑගැසීම ඇසී හිස ඔසවා බලන විට ඊතරම් විශාල සහ කැත පෙනුමක් ඇති සත්වයෙකුට තිබිය නොහැකි අදහාගත නොහැකි වේගයකින් ක්ලේටන්ගේ මග ඇහිරීමට වානරයා පනිනු ඇය දුටුවාය. ඇය සියුම් මරහඬක් නගමින් කුටිය දෙසට දිව ගිය අතර ඇතුළු වන විට ආපසු හැරී බැලූ දර්ශනයෙන් ඇගේ ආත්මයම භීතියෙන් පිරී ගියේය. මන්ද ඒ තිරිසනා සිය සැමියාගේ මග අවුරා තිබුණි. ක්ලේටන් දැන් සිය පොරව දෑතින්ම තදින් අල්ලාගෙන වියරු වැටුණු සත්වයා අවසන් වරට තමා වෙත කඩා වදින තෙක් පෙරලා පහර දීමට සූදානමින් සිටියේය. දොර වහලා අගුළු දාන්න ඇලිස්. ක්ලේටන් කෑගැසුවේය. මට මේකව පොරවෙන් ඉවර කරන්න පුළුවන්. නමුත් තමා මුහුණ දී සිටින්නේ බිහිසුණු මරණයකට බව ඔහු මෙන්ම ඇයද දැන සිටියාය. එම වානරයා පවුම් 300ක් පමණ බර ඇති දැවැන්ත පිරිමි සතෙකි. උගේ රළු බැම යටින් වූ නපුරු එකිනෙකට සමීපව පිහිටි දෑසින් වෛරය පිටවිය. තම ගොදුර වෙත පැනීමට මොහොතකට පෙර නැවතුණු උගේ මුවින් විශාල රදනක දත් බිහිසුණු ලෙස නිරාවරණය වී තිබුණි. තිරිසනගේ උරහිසට ඉහළින් ක්ලේටන්ට තම කුටියේ දොරටුව පෙනුනි. එය තිබුණේ පියවර 21ක් තරම් කෙටි දුරකිනි. තම තරුණ බිරිඳ රයිෆලයක් ද අතැතිව කුටියෙන් එළියට එනු දුටු විට මහත් භීතියක් සහ කම්පනයක් ඔහු වෙලා ගත්තේය. ඇය සෑම විටම ගිනි අවි වලට බිය වූ අතර ඒවා අල්ලන්නටවත් අකමැති වූවාය. නමුත් දැන් ඇය සිය පැටවා ආරක්ෂා කරන සිංහදේනුවකගේ නිර්භීතකමින් යුතුව වානරයා දෙසට දිව ආවාය. පස්සට යන්න ඇලිස්. ක්ලේටන් කෑගැසුවේය. දෙවියන්ගේ නාමෙන් ආපහු යන්න. නමුත් ඇය එය ඇසුවේ නැත. එම මොහොතේම වානරයා කඩා වැදුණු බැවින් ක්ලේටන්ට තවදුරටත් කිසිවක් කීමට ඉඩක් නොලැබුණි. ක්ලේටන් තම මුළු ශක්තිය යොදා පොරව වීසි කළ නමුත් ඒ රුදුරු තිරිසනා සිය බිහිසුණු දෑතින් එය අල්ලාගෙන ක්ලේටන්ගේ ග්‍රහණයෙන් උදුරා ඈතකට විසි කර දැමුවේය. පිළිකුල් සහගත ගෙරවුම් හඬක් නගමින් වූ සිය අසරණ ගොදුර වෙත කඩා වැදුනි. නමුත් උගේ දත් ක්ලේටන්ගේ උගුර වෙත ලබාවීමටත් පෙර තියුණු වෙඩි හඬක් ඇසුණු අතර උණ්ඩයක් වානරයාගේ පිට මැදින් උරහිස් දෙක අතරට ඇතුළු විය. ක්ලේටන්ව බිම ඇද දමමින් තිරිසනා සිය අලුත් සතුරා දෙසට හැරුණි. එහි සිටියේ භීතියට පත් තරුණියයි. ඇය තවත් උණ්ඩයක් සත්වයාගේ සිරුරට එල්ල කිරීමට නිෂ්ඵල උත්සාහයක යෙදී සිටියාය. නමුත් ඇයට එම ගිනි අවියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස වැටහුණේ නැත. හිස් උණ්ඩ කොපුවක් මත තුවක්කුවේ මිටිය නිකරුණේ වැදුනි. එම මොහොතේම පාහේ ක්ලේටන් නැවත නැගී සිටි අතර එහි ඇති බලාපොරොත්තු රහිත බව ගැන නොසිතාම සිය බිරිඳගේ සිරුර මත වැටී සිටි වානරයාව ඉවතට ඇද දැමීමට ඔහු ඉදිරියට පැනගත්තේය. විශාල වෙහෙසකින් තොරවම ඔහු එය සාර්ථක කරගත්තේය. ඒ දැවැන්ත සිරුර පන නැතිව ඔහු ඉදිරියේ තනබිම මත පෙරළුණි. වානරයා මිය ගොස් තිබුණි. ඒ උණ්ඩේ සිය කාර්යය ඉටු කර තිබුණි. සිය බිරිඳව කඩිනමින් පරීක්ෂා කිරීමේදී ඇගේ සිරුරේ කිසිදු තුවාල සලකුණක් නොමැති බව ක්ලේටන්ට වැටහුණි. එම දැවැන්ත තිරිසනා ඇලිස් දෙසට පනිනවත් සමගම මිය යන්නට ඇති බව ඔහු නිගමනය කළේය. සිහිසුන්ව සිටි සිය බිරිඳව ඔහු මෘදු ලෙස ඔසවාගෙන කුඩා කුටිය වෙත රැගෙන ගියේය. නමුත් ඇයට නැවත සිහිය ලැබීමට සම්පූර්ණ පැය දෙකක් ගත විය. ඇය පැවසූ පළමු වචන ක්ලේටන් තුල සියුම් චකිතයක් ඇති කළේය. සිහිය ලැබීමෙන් පසු කලක් යනතුරු ඇලිස් සිය කුඩා කුටිය ඇතුළත දෙස පුදුමයෙන් බලා සිටි අතර පසුව සෑහීමකට පත් වූ සුසුමක් හෙළමින් මෙසේ පැවසුවාය. අනේ ජෝන් ඇත්තටම ගෙදර ඉන්න එක කොච්චර හොඳද? මම හරිම බය හිතෙන හීනයක් දැක්ක පැටියෝ. මම හිතුවේ අපි දැන් ලන්ඩන් වල නෙවෙයි ඉන්නේ කියලා. අපි හිටියේ මහ සත්තු අපිට පහර දෙන බය හිතෙන තැනක. හරි ඇලිස් ඇගේ නළල පිරිමදිමින් ඔහු පැවසිය. ආයෙත් නිදාගන්න උත්සාහ කරන්න. නරක හීන ගැන හිතලා කරදර වෙන්න එපා. එදින රාත්‍රියේ ප්‍රාථමික වනාන්තරය අද්දර පිහිටි ඒ කුඩා කුටිය තුල පුංචි පුතෙකු මෙලොවට බිහිවිය. ඒ මොහොතේ දිවියෙකු දොර ඉදිරිපිට කෑගසමින් සිටි අතර කඳු වැටියෙන් ඔබ්බෙන් සිංහයෙකුගේ ගැඹුරු ගර්ජනය දෝංකාර දුන්නේය. දැවැන්ත වානරයාගේ ප්‍රහාරයෙන් සිදු වූ කම්පනයෙන් ඇලිස් ආර්යාව කිසි දිනක සුවය ලැබුවේ නැත. සිය දරුවා ඉපදී වසරක් පමණ ඇය ජීවත් වූවත් ඇය නැවත කිසි දිනක කුටියෙන් පිටතට පැමිණියේ නැත. එමෙන්ම තමා සිටින්නේ එංගලන්තයේ නොවන බව ඇයට කිසිදා සම්පූර්ණයෙන් වැටහුණේද නැත. සමහර අවස්ථාවලදී ඇය රාත්‍රියේ ඇසෙන අමුතු ශබ්ද ගැනත්, සේවකයන් සහ මිතුරන් නොමැති වීම ගැනත්, තම කාමරයේ ඇති ගෘහ භාණ්ඩවල රළු බව ගැනත් ක්ලේටන්ගෙන් ප්‍රශ්න කළාය. ඔහු ඇයව රැවටීමට උත්සාහ නොකළද, ඒ සියල්ලේ තේරුම වටහා ගැනීමට ඇයට කිසිදා නොහැකි විය. අනෙක් අතට ඇය ඊටා සාමාන්‍ය ලෙස හැසිරුණාය. සිය පුංචි පුතා ලැබීමෙන් ඇය ලැබූ සතුටත් සැමියාගෙන් ලැබුණු නිරන්තර අවධානයක් නිසා ඒ වසර ඇගේ තරුණ ජීවිතයේ සතුටුම වසර බවට පත්විය. ඇයට සිය මානසික ශක්තිය සම්පූර්ණයෙන් තිබුණේ නම් මෙම ජීවිතය කරදර සහ බියෙන් පිරී පවතින බව ක්ලේටන් හොඳින් දැන සිටියේය. එබැවින් ඇය මෙලෙස සිටිනු දැකීමෙන් ඔහු දැඩි ලෙස පීඩා වින්දද සමහර අවස්ථාවලදී ඇයට තත්වය තේරුම් ගැනීමට නොහැකි වීම ගැන ඇය වෙනුවෙන් ඔහු සතුටු විය. අනතුරකින් මිස වෙනත් ආකාරයකින් Tamanව බේරාගනු ඇතැයි යන බලාපොරොත්තුව ඔහු බොහෝ කලකට පෙර අත්හැර දමා තිබුණි.
ඔහු නොපසුබස්නා උත්සාහයෙන් යුතුව කුටියේ ඇතුළත අලංකාර කිරීමට කටයුතු කළේය. සිංහ සහ දිවි සමින් බිම වැසී තිබුණි. බිත්ති දිගේ අල්මාරි සහ පොත් රාක්ක පෙළගස්වා තිබුණි. එම ප්‍රදේශයේම මැටි වලින් ඔහු සියතින්ම නිම කළ අමුතු හැඩයේ මල් පෝච්චිවල අලංකාර නිවර්තන මල් රඳවා තිබුණි. තනකොළ සහ උණ බම්බු වලින් සකසන ලද තිර රෙදි ජනේල ආවරණය කළේය. සියල්ලටම වඩා වෙහෙසකර කාර්යය වූයේ තමා සතුව තිබූ සීමිත මෙවලම් භාවිතයෙන් ලී පතුරු සකස් කර බිත්ති සහ වහලේ ඉතා පිරිසිදුව ආවරණය කරමින් කුටිය තුල සුමට බිමක් නිර්මාණය කිරීමයි. තමාට කිසිසේත්ම හුරු පුරුදු නැති මෙවැනි වැඩක් කිරීමට තමාගේ දෑත් හැසිරවීමට හැකිවීම ඔහුටම සියුම් පුදුමයක් ගෙන දුන්නේය. නමුත් ඔහු එම කාර්යයට ආදරය කළේය. මන්ද ඔහු ඒ සියල්ල කළේ ඇය වෙනුවෙන් සහ තමන්ට සතුටගෙන ඒමට පැමිණි ඒ පුංචි ප්‍රාණය වෙනුවෙනි. එහෙත් එම පුංචි දරුවා නිසා ඔහුගේ වගකීම් මෙන්ම ඔවුන් පත්ව සිටි බිහිසුණු තත්වයද සිය ගුණයකින් වැඩි විය. ඉන්පසු ගෙවුණු වසරක කාලය තුලදී දැන් නිරන්තරයෙන්ම කුටිය අවට සැරිසරන දැවැන්ත වානරයන් විසින් කිහිප වතාවක්ම ක්ලේටන් වෙත ප්‍රහාර එල්ල කරන ලදී. නමුත් ඔහු රයිෆලය සහ රිවෝල්වර දෙකම නොමැතිව කිසිවිටෙකත් පිටතට නොගිය බැවින් එම දැවැන්ත සතුන් පිළිබඳව ඔහු තුල තිබුණේ මඳ බියකි. ඔහු ජනේලවල ආරක්ෂාව තවත් ශක්තිමත් කළ අතර දොර සඳහා අද්විතීය ලී අගුලක්ද සවි කළේය. ඒ අනුව නිරන්තරයෙන්ම අවශ්‍ය වන ආහාර සහ පළතුරු සෙවීම සඳහා ඔහු දඩයමේ යන විට කිසිදු සතෙකුට තම කුඩා නිවස තුලට කඩා වැදිය නොහැකි බවට ඔහු තුල නිසැක විශ්වාසයක් තිබුණි. මුලදී ඔහු කුටියේ ජනේල හරහා දඩයම් කළද අවසානයේදී සතුන් තම රයිෆලයේ බිහිසුණු හඬ නිකුත් වන ඒ අමුතු වාසස්ථානයට බියවීමට ඉගෙන ගත්තා. සිය විවේක කාලයේදී ක්ලේටන් තම බිරිඳට ඇසෙනසේ ශබ්ද නගා පොත් කියවුවේය. ඒ වුන් එංගලන්තයට යාමට පෙර තම කුඩා දරුවට අවශ්‍ය වනු ඇතැයි සිතාගෙන ආ පින්තූර පොත් සහ අකුරු කියවන පොත. වෙනත් අවස්ථාවලදී ක්ලේටන් තම දිනපොතේ සටහන් තැබුවේය. ඔහු සැමවිටම ප්‍රංශ භාෂාවෙන් දිනපොත ලිවීමට පුරුදුව සිටි අතර තම අමුතු ජීවිතයේ තොරතුරු එහි වාර්තා කළේය. මෙම පොත ඔහු කුඩා ලෝහ පෙට්ටියක දමා අගුලුලා තැබුවේය. තම කුඩා පුතා ඉපදී වසරක් සම්පූර්ණ වූ දින ඇලිස් ආර්යාව රාත්‍රියේ ඉතා සාමකාමීව මෙලොව හැර ගියාය. ඇගේ මරණය කෙතරම් නිහඬව සිදු වූයේද යත් තම බිරිඳ මියගොස් ඇති බව වටහා ගැනීමට ක්ලේටන්ට තවත් පැය කිහිපයක් ගත විය. තත්වයේ බිහිසුණු බව ඔහුට වැටහුණේ ඉතා සෙමින් වන අතර. තවමත් මව්කිරි බොන වියේ පසුවන තම කුඩා පුතාව රැකබලා ගැනීමේ අරපතල වගකීම සහ තමාට උදා වූ මහ ශෝකය ගැන ඔහුට කිසිදා සම්පූර්ණ අවබෝධයක් තිබුණේ දැයි සැක සහිතය. ඔහුගේ දිනපොතේ අවසන් සටහන තබන ලද්දේ ඇගේ මරණයෙන් පසු උදෑසනයි. එහි ඔහු ඉතා සරලව හා සැබෑ ලෙස දුක්බර තොරතුරු විස්තර කර ඇති අතර එය එම අවස්ථාවේ ශෝකජනක බව තවත් වැඩි කරයි. මන්ද එම සටහන තුල දිගුකාලීන දුක සහ බලාපොරොත්තු සුන්වීමෙන් උපන් විඩාව ගැබ්ව තිබුණි. මගේ පුංචි පුතා කිරි ඉල්ලා අඬනවා. අනේ ඇලිස් මම දැන් මොකද කරන්නේ? ජෝන් ක්ලේටන් ඔහුගේ ජීවිතයේ අවසන් වරට ලියූ වචන කිහිපය එය විය. ඒවා ලියා අවසන් වූ පසු ඔහු සිය දෑත් මත හිස තබාගෙන වෙහෙසකර ලෙස ඇඳ මත වැතිර සිටි සීතල වී ගිය තම බිරිඳ අසලම මේසය මත නිදාගත්තේ. බොහෝ වේලාවක් යනතුරු ඒ කුඩා මිනිස්ය දරුවාගේ අසරණ මරහන හැර වනාන්තරයේ මධ්‍යහ්නයේ මලානික නිශ්ශබ්දතාවය බිඳීමට වෙනත් කිසිදු හඬක් ඇසුනේ නැත.